යෙහෙලියන් සිව් දෙනෙක් රාත්‍රී මීගමු වෙරළ තීරයට ඇවිත් හිටියේ බීච් පාටි එකක් සඳහායි. ඒත් තවමත් ඔවුන්ගෙන් යෙහෙලියන් දෙදෙනෙකු ඇවිත් හිටියේ නැහැ. ඒත් එක්කම ඔවුන් දැක්කේ අපර්ණා බීච් පාටි එකට ඈතින් ඇවිදගෙන එන ආකාරයයි. අපර්ණා මොකද බං පරක්කු වුනේ? අපර්ණාගේ යෙහෙලියන් 5 දෙනාගෙන් සිව් දෙනෙක්ම ඒ මොහොත වෙන විටත් ඇවිල්ලායි තිබුණේ. අදට අපර්ණට වගේම ඇවිත් සිටින යෙහෙලියන් සිව් දෙනාගේ මිත්‍රත්වයට වසර 15ක් පිරීම නිසාම මීගමු වෙරළ තීරයේ තිබුණ බීච් පාටි එකේදී ඔවුන්ගේ මේ පාටි එකත් පටන් ගත්තේ. මං ආවට තාම ඉෂානි ඇවිත් නැහැනේ. අපර්ණා හිම කිව්වේ අනෙක් යෙහෙලියන් සිව් දෙනා දෙසම බලාගෙන. ඒ කිව්වා අපිට හම්බුනේ කොලේජ් යන කාලේනේ බං. මෙන්න මේක පීපන් ඒ කියන වෙලාව කේයි. එහෙම කියපු සෙනුරි අපර්ණාගේ අතට බීම වීදුරුවක් දුන්නේ. සෙනුරි, චාපා, කාවින්ති, තිලේෂා වගේම අපර්ණා යන 5 දෙනාම පාසල් කාලයේ පටන් හොඳම යෙහෙලියන්. ඉෂානිව මේ අයට හමු වුණේ කොලේජ් එකේ ඉගෙන ගන්න කාලෙදී. ඉතින් මේ 5 දෙනාගේ සාදයට ඉෂානිටත් පැමිණෙන්න කියලා ආරාධනා කළේ ඒ ආරාධනා නොකර ඉන්න හොඳ නැති නිසාමයි. උඹ ඉතින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් නේ ගන්නෙ? සෙනුරි එහෙම කිව්වේ වයින් වීදුරුවක් තොල ගාන ගමන්. මං කැමති නෑ. අනික අමෝදුනත් කැමති නෑ මං ඩ්‍රින්ක්ස් ගන්නවට. අපර්ණා එහෙම කිව්වේ ඇගේ පෙම්වතා මතක් කරමින්. අමෝදගේ අපර්ණගේ ආදරයට 7 වසරක් ගත වෙලයි තිබුණේ. පාසලේ උසස් පෙළ කාලේ පටන් අපර්ණගේ ආදරේ ඉල්ලගෙන අමෝද ආවත් අපර්ණහුට කැමැත්ත දුන්නේ පාසලෙන් අයින් වෙන්න ආසන්න වෙලයි. ඔහු දක්ෂ පොලිස් රහස් පරීක්ෂක නිලධාරියෙක්. අමෝද ඉතින් කොහෙල සීරියස් වෙලා නින්නේ? කිසිම ෆ්‍රීඩම් එකක් උඹට උනත් දෙන්නේ නැහනේ. චාපත් ඒ අතර කතාවට එකතු වුණේ අපර්ණා හැර අනෙක් යෙහෙලියන් කතාවට එකඟ වෙද්දී. ඒ ඉතින් මාව පරිස්සම් කරන්නනේ. කවුරු කොහොම කිව්වත් අපර්ණා අමෝද ගැන වගේම අමෝද ඇයව ආරක්ෂා කරන විදිය, අමෝද අපර්ණට ආදරය කරන විදිය දන්න නිසාම ඔහු ගැන කිසිම අයුරකින් වැරැද්දක් හිතන්න අපර්ණා කැමති නැහැ. කෝබම් තාම ඉෂානි නෑනේ. බීච් පාටි එකේ සෙනග අතරින් ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් කාවින්ති බැලුවේ. අනේ මේ උඹ උන්නක දීපන් ඕකෙ මෙතනට આવොත් එහෙම වයින් බෝතලේ කටේ තියාගෙන ගොන්නේ. මතකනේ උඹට බෑෂ් පාටි එකේදී ඉෂානි ඩ්‍රින්ක්ස් ගත්තේ තනිකර පිරිමි කෙනෙක් වගේ. දිලේෂා එහෙම කියද්දී යෙහෙලියන්නේ කතාවට hina වුණේ එදා බෑච් පාටි එකේදී ඉෂානි හැසිරුණු ආකාරය මතක් වෙලයි. අර එන්නේ කියනකොටම ගහක් වගේ බලකෝ කෙල්ලෙක් කියලා කිසිම ලාලිත්‍යයකින්වත් නෙමෙයි මේ කියන්නේ. සෙනුරි ඇස් වලින් අනික් අයට පෙන්වමින් කිව්වේ. යෙහෙලියන් 5 දෙනාම ඔවුන්ට මදක් ඈතින් රතු පැහැති බ්ලවුස් එකකට කළු පැහැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන එන ඉෂානි දෙස බැලුවේ hina වෙලා. ඕෂි පිස්සෙක්ද තමුසේ? ඒත් එක්කම ඉෂානි දෙස බලාගෙන ඉන්න අනෙක් 4 දෙනාගේ අවධානය බිඳුනේ සෙනුරිගේ කෑ ගැහිල්ලට. මොකද උනේ? වයින් වීදුරුවක් අතේ තියන් හිටපු පිරිමිත් නොවන ගැහැණුත් නොවන වගේ පුද්ගලයෙක් බීච් පාටි එකේ අනෙක් අයත් සමග විනෝද වෙමින් නටමින් ඉන්නකොට සෙනුරිගේ ඇඟේ හැපිලා ඇඟේ වයින් හැලී ඇඳුම තෙත්තුනේ. පිස්සුද? ඒ පුද්ගලයාට ගහන්න මෙන් සෙනුරි අත උස්සද්දි ඉක්මනට ඇය ළඟට ගොස් සෙනුරිගේ කට තද කරගත්තේ ඇය නරක වචනයක් කියා ඒ පුද්ගලයාට බැන වදින්න ගිය නිසායි. මට සමා වෙන්න. කොට ගවුමක් ඇඳගෙන මුහුණට මේකප් තට්ටුවක් තවරගෙන ඉන්න ඔහු සෙනුරි දිහා බලලා එහෙම කිව්වේ. It's okay. දැන් ඔයා යන්නකෝ. තවමත් සෙනුරිගේ කට තද කරගෙන ඉන්න අපර්ණා එහෙම කිව්වේ. ඇත්තටම ඇයට ඔහු ගැන දැනුනේ දුකක්. මොකද බං දෙකක් කියන්න දෙන්න බෑම.
බලහන් අලුත්ම ඇඳුම ෂික් අපරාධ කෑවා. මුහුණක් පුලුටු කරගෙන සෙනුරි අපර්ණට බැන බැන වයින් හැලුණු ඇඳුම දිහා බල බල කිව්වේ. මෝඩියේ මනුස්සෙක් ඒ විදිහට ඉපදෙන ඒ මනුස්සයා කැමැත්තට නෙමෙයි. ඒව හෝමෝන ප්‍රශ්න. ඉස්සර කාලේ අපි ඔය වගේ දේවල් වලට විහිළු කළා තමයි. ඒත් දැන් ඕවා කරන්න ඕනේ නෑනේ. අනික ඒ මනුස්සයාට ඒ වචන ඇහුණනම් මොනතරම් දුකක් හිතෙයිද? උඹ කියන්නේ ගිය වචනේ බරපතලකම නොදැන වගේ හැසිරෙන්න එපා බං. අපර්ණා එහෙම කියද්දි ඉෂානි යෙහෙලියන් 5 දෙනා ළඟට ආවේ. මොකද උනේ? අර ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති එකා මගේගේ වයින් හැලුවා බං. අපරාධය අලුත්ම සුදු ඇඳුම. සෙනුරි කියද්දී කටකොනකින් hina වෙලා ඉෂානි බලාගෙන ඉඳලා අතේ තිබුණු කුඩා පසුම්බිය ඇද කුඩා කවරයක් එළියට ගත්තේ. අපේ අක්කා මොහන පැත්ත වැඩිපුර ස්ටඩි ගන්න තායිලන්ඩ් ගිහින් ආවනේ. ඉතින් පොඩි දේවල් තායිලන්ඩ් වලින් අරන් ඇවිත් තිබුණා. ඉතින් මං ඔයාලටත් ඔක්කොටම ඒරින් පාක් අරගෙන ආවා. මේක ඒ රටේ ලකි රින් එකක්ලු. එහෙම කියපු ඉෂානි කුඩා කවරයෙන් රිදී පැහැයෙන් ඇති 21 ඉලක්කම ගැසූ හදවතක් හැඩයට සමාන මුදු පහක් ඉහෙලියන්ගේ අතට දුන්නේ. ඔවුන් ඇයට ස්තුති කර ඒ මුදුගෙන වම් අතේ මැද ඇඟිල්ලේ පැළඳගත්තේ. මේ ඒක නෙමේ බං. මේ වොෂ්රූම් නැද්ද බං? බලහන්කෝ මේ රෙඩ් වයින් කහට වගේ ඇඳුම හිටියොත් එහෙම. සෙනුරි තවමත් ඇඳුම ගැන තැවුලෙන් කතා කළේ. යමු. අර ඉස්සරහම ඉති රෙස්ටෝරන්ට් එකක් තිබ්බා. ඒක වොෂ්රූම් නැති. ඉෂානි එහෙම කියද්දි මිතුරියන් 5 දෙනාම ඈත් සමග රෙස්ටෝරන්ට් එක ඇති දෙසට ගියේ.